දිත්ව සුලිකුණාටුවෙන් පස්සේ පරිසරයට මොනවද වෙන්නේ? මම පරිසරවේදී ජයන්ත විජේසිංහ. අවුරුදු 2500ක ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන විශාල රාජධානි ප්‍රමාණයක් තිබුණු ලෝකයේ වාරිශිෂ්ඨාචාර අතරින් සුවිශේෂී සම්දිස්ථානයක් වෙච්චි ශ්‍රී ලංකාවේ අපි දැක්කේ නෑ කිසිම වතාවක කිසිම රජ කෙනෙක් මධ්‍ය කඳුකරේ විනාශ කළ ඒක ජලාශ කෘෂිකර්මාන්තය හෝ ජනපදකරණය සිද්ධ කරනවා. ඒ වෙනුවට ඔවුන් කරේ වියලි කලාපේ වැව් 30000කට වැඩි ප්‍රමාණයක් හදලා මේකේ කෘෂිකර්මාන්තේ ජනපදකරණය සහ ජනාවාස කියන එක සිද්ධ කරපු එක. ඒ වෙනකොට රජවරු දැනන් හිටියා මධ්‍ය කඳුකරේ තමයි ලංකාවේ ජල ගබඩාව. එහෙම නැත්නම් මධ්‍ය කඳුකරේ තමයි ලංකාවේ වැස්ස හදන හදවත කියන එක. එතකොට මේකෙන් ගංගා 103ක් රටේ අංශක 360ක දිශාවට ගලනවා. ඒ ගලන ගංගා හරස් කරලා වැව් හදලා ඒ තුළ කෘෂිකර්මාන්තය කරලා රට ස්වයංපෝෂිත කරන්න ජනාවාසකරණය සිද්ධ කරන්න ඔවුන් සැලසුම් කරා. හැබැයි මේක වෙනස් වෙන්න ගන්නවා විශේෂයෙන්ම අධිරාජ්‍යවාදීන් බ්‍රිතාන්‍යයෙන් ඇතුළු කණ්ඩායම් මේ රටට ඇවිල්ලා විශේෂම ලංකාවේ මධ්‍ය කඳුකරය තේ, කෝපි සහ රබර් කියන වගාවලට කපන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ එනකොට 80%ක් විතර තිබ්බ වනවැස්ම ලංකාවේ 50%කට අඩු කරලා තමයි 1948 වගේ වෙනකොට මේගොල්ලෝ යන්නේ. එතකොට ඒකේ විශාල ප්‍රමාණයක් මේ මධ්‍ය කඳුකරය තමයි විනාශ කරන්නේ. ඒත් එක්කම සිද්ධ වෙන තව කාරණයක් තමයි ඒ තිබ්බ වනවැස්ම, ඒ තිබ්බ ජල ගබඩාව ඊටාම වේගයෙන් ක්ෂය වෙලා ගියා. ඊට පස්සේ මේ රටේ පාලකයෝ නොඑක් ව්‍යාපෘති ගෙනහල්ලි වෙල මේ මධ්‍ය කඳුකරය තව දුරටත් හායනයට පත් කරා. ඒ හායනයට පත් කිරීම තුළ මහා පරිමාණ ජලාශ ව්‍යාපෘති, කෘෂිකාර්මික ව්‍යාපෘති, ජනපදකරණ ව්‍යාපෘති සිද්ධ කරලා තියෙනවා. මේක ඊටාම අවාසනාවන්ත තත්වයක් වෙන්නේ මොකද? අර ගංගා 103 පෝෂණය කරන වැව් 30000ක් පෝෂණය කරපු ගඟවල් ගලන්න අවශ්‍ය වෙන වැස්ස හදන කැලෑව තමයි මේගොල්ලෝ විනාශ කරේ. එතකොට අපිට ඊටා විශාල අවදානමකට ලක් වෙන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම භූමිය, පස, ඒ වගේම පරිසරයේ ස්ථායීතාවය බිඳෙන්න පටන් ගත්තා. අන්න ඒකේ ප්‍රතිඵලයක් තමයි විශේෂයෙන්ම දිත්වා සුලිකුණාටුවත් එක්ක ඒ ලැබුණු අධික වර්ෂාපතනයත් එක්ක මේ රටේ කඳුකරයේ තිබ්බ විශාල ප්‍රදේශ ප්‍රමාණයක් දැඩි නායාමකට ලක් වෙන්න පටන් ගත්තේ. ස්වභාවික ආපදාවක් එහෙම නැත්නම් ඩිසාස්ටර් එකක් කියලා කියන්නේ විශේෂයෙන්ම පරිසරයේ ඇතුලේ සිද්ධ වෙන යම් කාරණයක් අපි ඒ විදිහට ගන්නෙ නෑ. හැබැයි මිනිස්සු එතනට පදිංචි වෙලා මිනිස්සු ගිහිල්ලා මිනිස්සුන්ට හානියක් සිද්ධ වෙනකොට අපි කියනවා ඒකට ආපදාවක් කියලා. අන්න මිනිස්සු වැරදි පරිසර පද්ධතියකට ගිහිල්ලා ඒ කරන්න පටන් ගත්තු ක්‍රියාකාරකම් හින්දා තමයි මේ අවදානමට ලක් වෙන්න සිද්ධ වුනේ. ඒ අවදානම ලක් වීමත් එක්ක අපි දැක්කා ගම් පිටින්, නගර පිටින්, ඒ වගේම නිවාස සම්පූර්ණයෙන්ම යට වෙන මට්ටමට නාය ගිහිල්ලා විශාල ප්‍රදේශ ප්‍රමාණයක් අස්ථාය වෙලා තියෙනවා. මේ අස්ථාය වෙච්ච තැන් වලට ගිහිල්ලා බලපුවාම මිනිස්සු විසින් මේ කඳු වල සිද්ධ කරපු යම් යම් ක්‍රියාකාරකම් නිසාවෙන් මේ පාංශු කාදනය සිද්ධ වෙලා තියෙනවා කියන එක පැහැදිලිව දකින්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සමහර තැන්වල කඳු මුදුනේ ගිහිල්ලා ජල ටැංකියක් හදපු නිසාවෙන් විශාල නායක් ආරම්භ වෙලා ඒ නිසාවෙන් පහත ගම්මාන විනාශ වෙලා තියෙනවා. සමහර තැන්වල කඳු කපලා පාරවල් හදලා තියෙනවා. මේ පාරවල් හැදිල්ලත් එක්ක මේ කඳු වල තිබ්බ ස්ථායීතාවය අඩු වෙලා කළුගල් පිපරවීම සිද්ධ කරලා තියෙනවා. ඒ පිපරවීම එක්ක පල්ලෙහාට සම්පූර්ණයෙන් කන්ද ඇවිල්ලා තියෙනවා. මේ වගේ මිනිස් ක්‍රියාකාරකම් නිසාවෙන් තමයි මේ හානි සිද්ධ වෙලා තියෙන්නේ. එහෙමනම් අපිට දැන් තේරුම් ගන්න වෙනවා අපි ඊළඟට මොකද්ද කරන්නේ? මේකෙන් අපි ඉගෙනගත්තු පාඩම මොකද්ද? දැන් උදාහරණයක් විදිහට පිදුරු තලාගල ඇපල් ෆාම් කියන ප්‍රදේශය. පිදුරු තලාගල කියලා කියන්නේ මේ රටේ උසම ස්ථානය. මෙතන පවා හෙක්ටයාර 200කට වැඩි ප්‍රමාණයක් මහා ඝන කැලෑව එරි කරලා මේක කුරුඳු ගඟේ රන්දෙනිකල රන්ටැඹේ වගේ ජලාශ පුරවන ජල මූලාශ්‍රය මිනිස්සු නොඑක් වගාවල් කරනවා. එතකොට ඒ වගාවල් කරපුවාම මොකද්ද වෙන්නේ? මේ ජලය සම්පූර්ණයෙන්ම අරගෙන කෘෂික රසායන මේවට එකතු කරලා මේ සියල්ල අවසානයේදී රන්ටැඹේ රන්දෙනිකල වගේ ජලාශ වලට යන තත්ත්වයට පත් කරලා ඒ විතරක් නෙමෙයි මේ විදුරු තලාගල ලංකාවේ ඉහළම කලාපය පවා අවදානමකට ලක් කරලා තියෙනවා. එතකොට අපි කරන්න ඕනි මේ දේ. අපි දැක්ක අපිට ඇහෙනවා දේශපාලඥයෝ කියනවා මේ රටේ නායකයෝ කියනවා කාලයක් තිස්සේ අඩි 5000ට උඩ කලාපේ සංරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කරලා ජනාවාස ඉවත් කරලා මේක කැලෑ බවට පත් කරන්න ඕන කියලා. ඉතාම හොඳ කාරණයක්. මේක හැමතැනම එහෙම කරන්න බැරි වෙයි. ප්‍රායෝගිකව අපි දන්නවා සංවර්ධනයේ අවුරුදු 50ක් 100ක් ආපස්සට අදින්න බැරි වෙයි. හැබැයි අපිට පුළුවන් මේක ප්‍රතිස්ථාපනය කළ හැකි ප්‍රදේශ මොනවද කියලා අඳුරගෙන අඩි 5000ට වැඩි කලාපේ අනිවාර්යයෙන්ම ප්‍රතිස්ථාපනය කරන්න. ඊළඟ කාරණේ තමයි අඩි 5000 විතරක් නෙමෙයි අඩි 5000ත් 2500ත් අතර කලාපේ තාම වටිනවා. එතකොට 2500ත් 1500ත් අතර කලාපේ වටිනවා. මේ කඳුකර කලාප අපිට ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දැක්කා මහවැලි ගඟ වගේ ගඟවල් ගලනකොට දෙපස තියෙන සියලුම නිවාස ගොඩනැගිලි විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට හේතුව තමයි ගංගා ප්‍රේරක කලාප. එහෙම නැත්නම් අපි කියනවා රජයේ ඉඩමකට හැරෙන්න ගඟකට ගලන්න ඉඩක් නැහැ. හින්දා
ගඟටම ඇවිල්ලා මිනිස්සු ගඟේ උරම ගොඩ නැගිලි හදලා තියෙනවා. එතකොට ගඟවල් ගලන්නේ කොහොමද? ඒ විතරක් නෙමෙයි. අපි ගත්තොත් එම මේ රටේ වැව් ආශ්‍රිත වැව් වලට තිබුණු රක්ෂිත ප්‍රදේශ විනාශ කරලා තියෙනවා. අපි දැක්කා මේවා ගැන කතා කරනවා. මේවා මිනිස්සු වයින් කරන්න ඕනේ කියලා. හැබැයි ඒවා සිද්ධ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. ලංකාවේ භූමි පරිහරණ සැලැස්මක් තියෙනවා. ඒ වගේම ඉඩම් පරිහරණ සැලැස්මක් තියෙනවා. ඒ වගේම භෞතික සංවර්ධන සැලසුම් හදන දෙපාර්තමේන්තුවක් තියෙනවා. මේ දෙපාර්තමේන්තුව අඳුනගන්න ඕනේ සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ මොනවාද? මිනිස්සු ජීවත් වෙන අවදානම් ප්‍රදේශ මොනවාද? පාංශු සංරක්ෂණ ප්‍රදේශ මොනවාද කියලා. ඒ පාංශු සංරක්ෂණ ප්‍රදේශ වලින් මිනිස්සු අයින් කළා. නායම් අධි අවදානම් ප්‍රදේශ වලින් මිනිස්සු අයින් කරලා දැඩි වර්ෂාවකදී වගේ අවස්ථාවකදී මිනිස්සුන්ට හානි නොවන ආකාරයට ජනපද කරන සහ කෘෂි කර්මාන්තය සැලසුම් කරන්න ඕනේ. ඒ හින්දා මිනිස්සු හානියටපත් නොවන ආකාරයට කටයුතු කරන්නත් පරිසර පද්ධති සංරක්ෂණය කිරීම තුළින් මේ රටේ පාරිසරික සේවාවන් ජල ගබඩාව නැවත යථා තත්ත්වයටපත් කරලා ගංගා නැවත ජලයෙන් පුරවලා ඒවා පිරිසුදු වතුර බවට පත් කරලා වැව් ටිකට වතුර ටික යන විදිහට ඒ තත්ත්වය සලකලා අවසාන වශයෙන් හොඳ කෘෂි කර්මාන්තයක් හොඳ සංවර්ධිත රටක් සහ ජනතාවට ජීවත් වීමට සුදුසු අවදානම් සහ ආපදා අඩු රටක් බවට ලංකාව පත් කරන්න කියලා.